මම කිව්වදේ කෙසේ තේරුණා හෝ නැතා වුණත් අද ඔයාලට අද කියා දෙන්න යන්නේ AWS S3. හරි. ඉතින් මුලින්ම Google එකට ගිහලා ළමයි search එකක් දාන්න. හොඳ search එකක් දාන්න. මොකද්ද මේ AWS S3 කියලා කියන්නේ කියලා. හරි. සරලව ගත්තොත් what is AWS S3 කියලා පොඩි search එකක් නැත්නම් ලොකු search එකක් දාන්න. හරි. Amazon Simple Storage Service, which is called Amazon S3, is a cloud-based object storage. This is a more essential thing are the cloud-based object storage service provided by Amazon Web Services, AWS. It is designed to offer industry-leading scalability, data availability, security, and performance. Are ඉතින් මම මේ විදිහට සම්පූර්ණයෙන්ම කියනවා හරිද? AWS S3 කියන storage එක නැත්නම් cloud storage එක සම්බන්ධව objects, buckets, keys කියලා දේවල් තියෙනවලු. ඊට පස්සේ අපි දැනගන්න ඕන තව එක එක features and use cases තියෙනවලු. හරි. ඉතින් නිකන් search කරලා පස්සේ අපිට මෙච්චර තෝතුරු ටිකක් එනවා නම් හිතන්න මේක ඇතුළේ අපිට කොච්චර දේවල් ඉගෙන ගන්න ඇතිද? ළමයි ජෙමිනි එකට ගිහිල්ලා මචං AWS 3 ගැන ඉගෙන ගන්න ඕනේ. කොතනින්ද මචං පටන් ගන්න? මම ඔන්න වගේ ප්‍රශ්නයක් මුලින්ම අහනවා. පොත පැත්තකින් තියමුකෝ අපි. හරි. අපි කෙලින්ම AI එක්ක සම්පූර්ණයෙන්ම ප්‍රශ්නයක් අහලා පටන් ගමු. මචං that's all. හරි. ඉතින් මේ මචං අපිට උත්තර දෙන්න කොහොමද කියලා අපි බලමු. ඒ අතරතුර ඔයාට අනිවාර්යෙන් තිබිය යුතු දෙයක් තමයි AWS console කියලා Google එකේ ගහලා මාත් එක්ක යන කට්ටියට පුළුවන් AWS console කියලා Google එකේ ගහලා මෙන්න මේ AWS management console එක හරහා sign in වෙන්න. හරිද? ඉතින් දන්නවා මාත් එක්ක මේ තාක් හිටපු කට්ටිය කොහොමද අපි AWS එකත් එක්ක sign in වෙන්නේ. හරිද? හැම දෙයක්ම මම කියලා දීලා තියෙනවා. මහා ලොකු දේවල් නෙමෙයි නේද? චූටි දේවල්. හැබැයි පොඩි අදහසක් තියෙනවනේ මොකද්ද තමන් කරන්න කියන එක ගැන. ඊමේල් සහ පාස්වර්ඩ් දුන්නාට පස්සේ ළමයි මගේ නම් MFA කෝඩ් එකක් අහනවා. ඕගොල්ලන්ගේ අහන්න නැති වෙන්න පුළුවන්. ඒක කරමක් නැහැ. ඉතින් මම MF කෝඩ් එක දෙන්නම්. MFA කෝඩ් එක කියලා කියන්නේ authenticator කියලා app එකක් තියෙනවා. ඒ app එක අපි දාගත්තට පස්සේ අපිට additional security layer එකක් එනවා. ඒ කෝඩ් එක පාවිච්චි කරලා තමයි අපි ඇතුළට යන්න ඕනේ. එතකොට පාස්වර්ඩ් එක ගැහුවත් නොගැහුවත් හරි. ඉතින් වැරදුනත් අපිට MFA කෝඩ් එක ගහන්න එනවා. හරි ගියත් අපිට MFA කෝඩ් එක ගහන්න එනවා. ඒක තමයි හොඳම අතල. හරි. ඉතින් S3 කියලා කියන්නේ වෙනම storage එකක්. ඔයා EC2 පාවිච්චි කරනවද? ඔයා Lightsail පාවිච්චි කරනවද? ඔයා වාගේ කම්පියුටර් එක ඇතුළේ ඉඳගෙන ඔයා data transfer කරන්න හදනවද නැත්නම් store කරන්න හදනවද? it doesn't matter. ඔයාට ඕන තැනක ඉඳන් භාවිත කරන්න පුළුවන්. ඕනම තාක්ෂණයක් එක්ක භාවිත කරන්න පුළුවන් දෙයක් තමයි S3 කියලා කියන්නේ. anyways මම අද වැඩේට පොඩ්ඩක් මගේ මෙන්න මෙතන තියෙන region එක මම වෙනස් කර ගන්නවා. USA වල තියෙන Virginia වගේ එකට දැනට මොකද නැත්තම් මගේ තියෙන buckets එක්ක මට conflict එකක් එන්න පුළුවන් හින්දා මම Virginia වල මාරු කරගත්තා. ඒ මාරු කරා කියලා ලොකු වෙනසක් කියන්නේ කොහෙන් ගියත් buckets එක පෙන්නවා. හරි. anyways මම හිතන්නේ මම සිංගප්පූර් එක්කම යන එක ඕකේ වගේ. හරි. දැන් ළමයි මෙතනට ආවා. S3 කියන තැනට ආවා අපි.